ඊයේ දිනේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබපු ප්‍රබල ජයග්‍රහණයට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හාර්දික් පාණ්ඩ්‍යාගෙන් ආందోලනාත්මක ප්‍රකාශයක්. ඊයේ දිනේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණ රසිකයන්ට තරඟ ජයග්‍රහණය පහස විදීමට හැකි විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ඕමාන කණ්ඩායමට එරෙහිව ලබාගත් සුපිරි ජයග්‍රහණය හමුවේ. ඊයේ දිනේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සුපිරි පිතිහරඹය හමුවේ වාර්තා පොත් අලුත් කරමින් නම් වාර්තා රසක් තැබීමට ඔවුන්ට හැකි විය. මෙවර ලෝක කුසලානේ මෙතෙක් කණ්ඩායමක් රැස් කරපු ඉහළම ලකුණු පුවරුවට හිමි වාර්තාවට ඊයේ දිනේ ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකම් කීවා. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකය රැස් කිරීමට දසුන් ශානකට හැකි විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙකු රැස් කරපු වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව දසුන් ශානකට ඔහුගේ නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනීමට සමත් විය. මීට පෙරත් එම වාර්තාවට හිමිකම් කීවේ දසුන් ශානක. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කර ඒ විතරක් නොව ලෝක කුසලාන තරඟවල ශ්‍රී ලංකා නායකයෙකු ජයග්‍රහණය කර වැඩිම තරඟ සංඛ්‍යාවට හිමි වාර්තාවද දසුන් ශානකට ඊයේ දිනේදී අලුත් කිරීමට හැකි විය. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මෙතෙක් ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන ඇත්තේ කුසල් මෙන්ඩිස්. ඒ විතරක් නොව ලංකාව වෙනුවෙන් 20 තරඟ රටාවේ ලකුණු 2500 සීමාව පසු කිරීමට ඊයේ දිනේ කුසල් මෙන්ඩිස්ට හැකි විය. 20 තරඟ රටාවේ ලකුණු 2500 සීමාව පසු කරපු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ. ඊයේ තරඟේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් වටින තරඟයක් වුණා. මොකද මෙම තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වාර්තා පොත් අලුත් කරමින් නව වාර්තා රැසක් තැබීමට හැකි විය. ඉතින් ඊයේ රාත්‍රියේ ඉන්දියාව හා නැමීබියාව අතර පවත්වපු තරඟෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඉන්දිය ක්‍රීඩක හාර්දික් පාණ්ඩිය මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට මෙසේ උත්තරයක් ලබා දී තිබෙනවා. මාධ්‍යවේදියා ඔහුගෙන් මෙසේ අසා ඇත. මෑත කාලයේ 20 පිටියේ පිට තරඟ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒත් මෑතක වෙනකම් 20 පිටියේ ප්‍රබල ජයග්‍රහණ ලබා ගත්තේ ඔබලා. දැන් ලෝක කුසලාන තරඟාවලියේ ලකුණු 150 සීමාවට එන්නත් ලොකු වෙහෙසක් දරන්න වෙලා තිබෙන ඔබලාට. ඇයි එහෙම වෙලා තියෙන්නේ? යනුවෙන් මාධ්‍යවේදියා අසා ඇත. එවිට හාර්දික් පාණ්ඩියා මෙසේ උත්තරයක් ලබා දී තිබෙනවා. තරගයක ජය පරාජය අපි හැමෝටම උරුම දෙයක්. අපිට මෙම තරඟවල ලකුණු ලබා ගන්න බෑ නෙවෙයි. අපි ඉහළ ලකුණකට යන්නේ නැහැ. ඒට හේතුව අපිට තරඟ ජයග්‍රහණය සඳහා මේ ලබා ගන්නා ලකුණු හොඳටම ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් කොච්චර තරඟ ජයගත්තත් අන්තිම තරඟෙන් හරි ඔවුන් පරාජය වෙයි. හැමදාම දිනන්න බෑ. අපි තමයි ලෝකේ හොඳම ක්‍රිකට් කණ්ඩායම කියලා මීට පෙර ඕන තරම් පෙන්වලා තියෙනවා. ඉතින් ඕන කණ්ඩායමක් සමග අපිට ලේසියෙන් තරඟ කරන්න පුළුවන්. යනුවෙන් ඔහු කියා තිබෙනවා. ඉතින් මේ ප්‍රකාශය දිහා බලපුවාම තේරෙනවා පාණ්ඩියා කියන්නේ ඔවුන්ට එරෙහිව තරඟ ජය ගන්න පුළුවන් කණ්ඩායමක් තාමත් නැති බව. ඉතින් මෙම ලෝක කුසලාන තරඟාවලියේ තවත් බොහෝ තරඟ ඉතිරි වී ඇත. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා.